හිටපු තැන ඉඳන් ටිකක් දුරට ආවට පස්සේ තියෙනවා දියැලට ඇවිල්ලා වාහන නවත්තන්න පුළුවන් පහසුකම තියෙන තැන. සෝවාදාමට තවත් ලස්සනක් එකතු කරලා තියෙනවා මේ වගේ දේවල් වලින්. හෙලෝ good morning. ඔන්න අද මම ඔයගොල්ලෝ එක්කන් යන්නේ සුන්දර දියැලක සුවය විඳින්න. බලන්න හරිම ලස්සන තැනක මම ඉන්නේ. කඳු තියෙනවා වෙල්ලේ ආයවල්. මම අද ඉන්නේ කළුතර දිස්ත්‍රික්කයේ රිදීවිට ගම්මානයේ. ඉතින් දියැලට තව බොහොම පොඩි දුරක් තියෙනවා අපිට යන්න. ඉතින් මෙතන සුන්දරත්වය බලන්න හරිත පාරාදීසයක්. වෙල්ලේ ආයවල් කුඹුරු කඳු තියෙනවා හරිම ලස්සනයි. ඉතින් අපි යන් දියැල පැත්තට යන ගමන් අපි කතා කරමු. දියැලට එන්නේ කොහොමද, දියැලට නම හැදිලා තියෙන විදිහ, ඒ වගේම දියැල සුන්දරත්වයත් ගැන කතා කරමු. රැඳිලා ඉන්න දිගටම අපි යන් දියැල පැත්තට මේ සුන්දර වටපිටාවේ සුන්දරත්වයත් බලාගෙන. මම දැන් හිටපු තැන ඉඳන් ටිකක් දුරට ආවට පස්සේ තියෙනවා දියැලට ඇවිල්ලා වාහන නවත්තන්න පුළුවන් පහසුකම තියෙන තැනක්. ඉතින් මම දැන් මේ එතන තමයි ඉන්නේ. ලොකු ඒරියා එකක් තියෙනවා. ඕ බස් එකක් වුණත් ඔයගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව ඇවිල්ලා නවත්තන්න පුළුවන්. ඉතින් මෙතනට ඇවිල්ලා මම පොඩ්ඩක් ඇහුවා මේ ගෙදර මේ ඉන්න කට්ටියකින් ඇල්ලේ විස්තර ටිකක්. විස්තර අහනකොට මෙතන ආරණ්‍යයක් තියෙනවා. මේ ඇල්ල පහු කරලා ටික දුරක් ගියාට පස්සේ ආරණ්‍යයක් බලා ගන්න පුළුවන් කියලා ඒගොල්ලෝ කියනවා. මේකේ නම පොල්ගම්පල ආරණ්‍ය කියලා තමයි කියන්නේ. මේකට ගොඩක් අයට යන්න දෙන්නේ නැහැලු ගමේ කට්ටිය. හාමුදුරු භාවනා කරන හින්දා ඒගොල්ලොන්ගේ සිත් බින්දෙන හින්දා ඒ ප්‍රශ්න වෙන හින්දා ගොඩක් අය දාන දෙන්න එහෙමත් එනවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. හැමෝටම යන්න දෙන්නේ නැහැලු. ගිහිල්ලා ඒ බලන්නත් පුළුවන්ලු අවසරයක් ඇතුව. ඉතින් මෙතන කෑම බීම ගන්නත් පුළුවන් ඕනම දෙයක් තියෙනවා. දියැලට මෙන්න මේ පැත්තෙන් තමයි යන්න තියෙන්නේ. මේ පාරෙන් අපි දැන් හිටපු තැනින් පොඩ්ඩක් ඉස්සරහට එන්න ඕනේ. පියන් දියැල පැත්තට. අද මේ පැත්තේ මීදුමක් තිබ්බා. දැන් මේ දවස්වල මීදුම ටිකක් තියෙනවා. අපි ආපු පාරේ මම ඒ වීඩියෝ ටිකක් දාන්නම්. හරිම ලස්සනයි. මෙන්න මෙතන අපි ඉස්සරහට එනකොට පාලමක් තියෙනවා. මේ පාලමෙන් තමයි දියැලේ වතුර පල්ලෙහාට ගලාගෙන යන්නේ. මේ තියෙන්නේ මේ පැත්ත. මෙතනින් තමයි දියැලේ වතුර පල්ලෙහාට ගලාගෙන යන්නේ. මෙහෙම එහා පැත්තට ගලාගෙන යනවා. අද නම් වතුර ටිකක් අඩුයි වගේ. අපි දියැලට ගිහිල්ලාම බලමු කොහොමද වතුර තත්ත්වය කියලා. අපි දියැලට ඇතුල් වෙච්ච ගමන් මෙතන වනරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් බෝඩ් එකක් ගහලා තියෙනවා. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඒක. කළුගල යෝසිත රක්ෂිතය ප්‍රමාණය හෙක්ටයාර 2475.5.
තව විස්තර ටිකක් ගහලා තියෙනවා. ගවයින් ඇතුළු කරන්න තහනම් කියලා ගහලා තියෙනවා. එහෙමම මේ පැත්තට හැරුණට පස්සේ මෙතන තියෙන බෝඩ් එක. මෙතනත් බෝඩ් එකක් ගහලා තියෙනවා. සබාදහමේ උරුමය හෙට ලොවක් ඉදිරි වෙන්න. මේ පරිසරය හැමෝම ආරක්ෂා කරන්න ඕනේ බලන්න. ඇතුල් වෙච්ච ගමන් හරිම නිකන් සීතල පැත්තකට ඇතුළු වුණා වගේ ගස් වලින් වට වෙලා හරිම නිස්කලංකයි. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. අපි දැන් ඉන්නේ දියැලේ පල්ලෙහා. දියැලට ගොඩ වෙච්ච ගමම්ම බලන්න මෙතනින් තමයි පල්ලෙහාට දියැල ගලාගෙන එන්නේ. අද නම් ටිකක් වතුර අඩුයි. තනිකර ගල් තමයි තියෙන්නේ. වතුර වැඩි කාලෙට මේ ගල් උඩින් වතුර එනවා. ඒතර පොඩ්ඩක් දියැලට එන්න අමාරුයි. මොකද මේ දියැලට යන්න තියෙන්නේ දියැලේ උඩට යන්න තියෙන්නේ පල්ලෙහා දියැල ක්‍රොස් කරගෙන. දියැල උඩින් තමයි යන්න තියෙන්නේ මේ කෙනෙක් කියන්නේ. ඒකින්ද මෙතන වතුර වැඩි වුණොත් එහෙම දියැලට යන්න අමාරුයි. බලන්න මේ පැත්ත හරිම ලස්සනයි. ගස්වැල් වලින් වට වෙච්ච සුන්දර පරිසරයක් තමයි තියෙන්නේ. ඉතින් අපි මේ සුන්දරත්වය විඳින දියැල ගාවටම යන්. කොහෙද යන්නේ? ඈ? හලෝ හලෝ. හලෝ හලෝ. මෙතන තියෙනවා රේල් පීල්ලක් දාලා තියෙන්නේ. මෙතනින් එගොඩ වෙන්න පොඩි කානුවක් තියෙනවා. වතුර පාරකුත් ගලාගෙන යනවා. ඉතින් එගොඩ වෙන්න තියෙන මෙන්න මේ රේල් පීරෙන් හරිම ලස්සනයි. සබාදාමට තවත් ලස්සනක් එකතු කරලා තියෙනවා මේ වගේ දේවල් වලින්. මෙතනින් එහාට තනිකර තියෙන ෆයිනස් ගස්. ෆයිනස් යායක් තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් ඇල්ලට ගියා වගේ තමයි. බලන්න මේ වටපිටාව මම උඩට හරවලා පෙන්නන්නම් කැමර එක. මේ බලන්න. ෆයිනස් කියන්නේ ඉතින් ලංකාවට ආවේනික ශාකයක් නන් නෙමෙයි. පරිසරය විනාශ කරන්න ආපු ශාකයක්. මේකෙන් මොන හරි හදන්නත් මං හිතන්නේ ගන්නවා මේ ෆයිනස්. බලන්න කොළ වැටිලා බිමට පරිසරය හානි කරනවා මේ ශාකය ලස්සනට තිබුණාට. ඉතින් මේ වගේ උඩ නැගගෙන අපිට පොඩ්ඩක් ඉස්සරහට යන්න ඕනේ. ඉතින් අපි ටික දුරක් ඇවිල්ලා මෙන්න මෙතන පොඩ්ඩක් නැවතුණා. හරිම නිදහස් තැනක්. ඇවිල්ලා නිදහසේ කාලය ගත කරන්න හොඳම තැන මෙතන මේ වගේ තැන තමයි. මොකද සතිය දවස්වල නම් සෙනග ටිකක් අඩුයි. ඒ වගේ දවස්වල තමයි මෙතන ඇවිල්ලා ඉතින් නිදහස විඳින්න පුළුවන්. සතිය අන්තයේ සෑහෙන්න සෙනගක් මෙතනට එනවා. ෆොරිනර්ස්ලා පවා මෙතනට එනවා. දැනුත් දෙන්නෙක් ගියා මම දැක්කා. ඒගොල්ලෝ සෑහෙන්න හොඳ දෙයක් කරා මම දැක්කා. මෙතන තැන් තැන් වල දාලා තියෙන කඩදාසි ටොපි කොල ඒ වගේ කොල කඩදාසි වර්ග ඒගොල්ලෝ අහුලගෙන shopping එක දාගෙන ගියේ. මට ඒගොල්ලන්ට ඒක වීඩියෝ එකක් කරගන්න බැරි වුණා. ඒගොල්ලෝ කට්ටියක් එක ගියේ හින්දා. ඉතින් බලන්න ඒගොල්ලෝ කොච්චර මේ අපේ ලංකාවේ තියෙන පරිසරයට කැමතිද කියලා. ඉතින් අපිත් ඒක හින්දා මේ පරිසරය රකින්න ඕනේ. තව විදේශිකයෝ ගෙන්න ගන්න පුළුවන් විදිහට අපි මේ වීඩියෝ කරලා පුළුවන් තරම් ඒගොල්ලන්ට මේ ලංකාවට එන්න හිතන විදිහට වැඩ කරන්න ඕනේ කියලා තමයි මගේ නම් අදහස. ඉතින් හරිම සුන්දර පරිසරයක්. මෙතන පොඩ්ඩක් අපි ඉඳලා අපි යන් ආපහු දියැල්ල පැත්ත තා පොඩි දුරයි තියෙන්නේ. ඇඟේ තියෙන මහන්සිය රස්නේ ගතිය මුකුත් නැහැ. හරිම කූල්. හදවතටත් ඒ වගේම කූල්. හරිම නිදහස් තැනක්. ඉතින් අපි යන් අර පැත්තට.
ඉතින් දැන් අපි දියැලට බොහොම ළඟින් ඉන්නේ. ඉතින් මේ දියැලට එන්න තියෙන්නේ ඔයගොල්ලන්ට එන්න පුළුවන් මතුගමට ඇවිල්ලා මතුගමින් අගලවත්තට ඇවිල්ලා පොල්ගම්පලට ඇවිල්ලා එන්නත් පුළුවන්. එහෙම නැත්නම් අලුත්ගම පැත්තෙන් එන්නත් පුළුවන්. හොරණ පැත්තෙන් එන්නත් පුළුවන්. මේ ඇල්ලට ඔයගොල්ලෝ දාගන්න ලේසිම ක්‍රමය තමයි Google Map එක සර්ච් කරන්න තඹදොල ඇල්ල පොල්ගම්පල ඇල්ල කියලා. එතකොට හරියටම තැන පෙන්නනවා. ඒ වගේම මේ දියැලට නම හැදිලා තියෙන්නේ මීට අවුරුදු 100 වසරකට කලින් මේ ගම්මානයේ තිබිලා තියෙනවා මිනිරන් පතල්. ඒ මිනිරන් පතල් තිබ්බ හින්දා තමයි මේ ගමට රිදී ඕවිට කියලා තමයි නම හැදිලා තියෙන්නේ. ඉතින් ඒක කාලයගේ අවයමෙන් රිදී විට කියලා නම වැටිලා තියෙනවා. ඉතින් මේ දියැලට නම වැටලා තියෙන්නේ රිදී විට ඇල්ල කියලා. ඒක ඒ වගේම තඹදොල ඇල්ල කියලා දැන් කියනවා. දැන් ගොඩක් මිනිස්සු අතර ජනප්‍රිය වෙලා තියෙන මේ දියැලට තඹදොල ඇල්ල එහෙම නැත්නම් පොල්ගම්පල ඇල්ල කියලා. සර්ච් කරාමත් පෙන්වන්නේ ඒ නම් දෙක ගැහුවට පස්සේ තමයි මෙතන හරියටම ලොකේෂන් එක හරිම ලේසි හොයාගන්න. එන්න මේ සුන්දරත්වය විඳින්න. තව පොඩි දුරයි අපිට තියෙන දියැලට. අපි යන් එතනට ගිහිල්ලා දියැලේ සුන්දරත්වය විඳින්න. මේ බලන්න මෙතන. මේක පෙරලලා තියෙනවා. තැන් වල මේ කඩදාසි දාලා තියෙනවා. මෙතන බඳුනක් හදලා තියෙනවා. මේ බඳුනට දාලත් නැහැ. වටපිටාව තමයි කුණු පත්‍ර දාලා තියෙන්නේ. එහෙම කරන්න එපා. මේ පරිසරය ආරක්ෂා කරන්න. මෙන්න මෙතනින් තමයි දියැලට යන්න තියෙන්නේ. ඒ වගේම මෙන්න මෙතනින් පඩිපෙළ පටන් ගන්නවා ආරණ්‍යට යන්න. මේ ආරණ්‍යට තවත් නමක් තියෙනවා තුන්දොල ආරණ්‍ය කියලා කියනවා. දැන් ගමේ මිනිස්සුන්ගෙන් මම ඇහුවට පස්සේ ඒගොල්ලෝ තමයි මට කිව්වේ මේ දියැලට යන එන මිනිස්සෙක්ගෙන් තමයි මම ඒක අහලා දැනගත්තේ. තුන්දොල ඇල්ල කියලා තියෙන පඩිපෙළවල් හදලා තියෙනවා. ටිකක් දුර යන්න ඕනිලු. හාමුදුරුවෝ 7-9ක් වගේ ඉන්නවලු. දානමය කටයුතු කරන්නත් පුළුවන්. දාන දෙන්නත් පුළුවන්. ඔයගොල්ලෝ ගම්වාසීන්ගෙන් තොරතුරු දැනගෙන ඇවිල්ලා දානයක් දෙන්නත් පුළුවන්. අපි පොඩ්ඩක් ආරණ්‍ය පැත්තට යන්. ආරණ්‍ය ගාවටම යන්න බෑ. අපි එන්නන්ගේ නැදුම් එක්ක අපි ආරණ්‍ය හරියට යමු. මොකද දියැල්ල ගාව ටිකක් සෙනග. අද සතියේ දවසක් වුණත් සෙනග ඇවිල්ලා තිනවා. ෆොරිනස්ලත් ඇවිල්ලා තිනවා. ඒකින්ද අපි පොඩ්ඩක් උඩ හරියට ගිහිල්ලා එමු කට්ටිය අඩු වෙනකන් දියැල්ල ගාවට යන්න. මෙතනනුත් යන්න පුළුවන් මං හිතන්නේ. දියැලේ උඩට යන්න පුළුවන්. කියලා පොඩ්ඩක් උඩට තියෙන වතුර පාරක්. ඒ පාරට යන්න පුළුවන් තැන් තියෙනවා. දැන් නම් සෙනඟ අඩු ඇති. ඒකෙන්ද අපි යම් බලන්න දියැල පැත්තට.
දකින්න ඇති කලින් මේ තමයි සම්බදොල ඇල්ල. එහෙම නැත්නම් රිදී විට ඇල්ල, පොල්ගම්පල ඇල්ල කියලා කියනවා. අද නම් ටිකක් වතුර අඩුයි. අපි ඉතින් දියැලේ සුන්දරත්වය විඳිමු. ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඇවිල්ලා මෙතන සුන්දරත්වය විඳින්න. ඉතින් අපි දියැලේ උඩටත් යන්. අදත් කට්ටිය ඇවිල්ලා තියෙනවා. සතිය දවසක් වෙලත් දියැලේ නාන්න. අපි දියැලේ උඩටත් පොඩ්ඩක් ගිහිල්ලා බලමු. දියැලේ වතුර වැටෙන තැන පොඩ්ඩක් ගැඹුරයි. ඒතරත් පොඩ්ඩක් බලන්න පුළුවන් උඩට ආවට පස්සේ. එහෙනම් අපි දියැලේ සුන්දරත්වය වින්දා. ඔයගොල්ලෝ විඳින්න ඇති කියලා මම විශ්වාස කරනවා. හරිම නිස්කලංක තැනක්. මේ දියැලේ උස මීටර් 3ක් විතර තමයි වෙන්නේ. අද විදේශිකයෝ සෑහෙන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි මේ දියැලට සමුදෙන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. ඔයගොල්ලෝ ඇවිල්ලා මේ සුන්දරත්වය විඳින්න, පරිසරය වගේම රකින්න. හරිම ලේසි මෙතනට එන්න ඕනම විදිහකට එන්න පුළුවන්. මම කලින් කිව්වා වගේම. ඉතින් අපි සම්බු ගන්නවා නැවතත් මේ වගේ සුන්දර වීඩියෝ එකකින් හම්බෙමු. මගේ channel එක ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න, comment එකක් දාන්න, like එකක් දාන්න. හම්බෙමු තවත් මේ වගේ සුන්දර වීඩියෝ එකකින්.